සුබ දවසක් ඔබට. පසුගිය 2025 අවුරුදු සැප්තැම්බර් මාසයේදී ලෝකයේ ප්‍රමුඛම පෙළේ AI සමාගමක් වන ඇන්ත්‍රොපික් AI සමාගම විසින් සුවිශේෂ අනාවරණයක් සිදු කරා. ඒ තමයි චීන රජයේ අනුග්‍රහය ලබන හැකරවරු කණ්ඩායමක් විසින් ඇන්ත්‍රොපික් සමාගමට අයත් වන AI මෙවලමක් වන ක්ලව් කෝඩ් AI වැඩසටහන භාවිතා කරමින් ආයතන 30කට කියන්නේ ලෝපුරා පවතින ආයතන 30කට වැඩි සංඛ්‍යාවක අභ්‍යන්තරික දත්තවලට ප්‍රවේශ වෙලා තිබුණා. තාම කිසිම මාධ්‍යයක මේ ආයතන මොනවද කියන එක ගැන සඳහනක් වෙලා නැහැ. නමුත් පවසන ආකාරයට මේ ආයතන හැම එකක්ම ලෝකේ පුරා තියෙන ඉතා ප්‍රබල මහා දැවැන්ත පරිමාණයේ සමාගම් මූල්‍ය ආයතන බැංකු සහ රාජ්‍ය ආයතන ඇන්ත්‍රොපික් AI සමාගම ප්‍රකාශ කරලා තිබුණ ආකාරයට මේ ප්‍රහාරයේ මූලිකම අරමුණ වෙලා තියෙන්නේ මුදල් සොරකම් කරන එක. කියන්නේ මූල්‍යමය වරප්‍රසාදයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ සයිබර් ප්‍රහාරය සිදු කරලා තියෙන්නේ. ඔවුන්ගේ මූලිකම අරමුණ වෙලා තියෙන්නේ ලෝකයේ ප්‍රබල රටවල් සහ සමාගම්ම සතුව පවතින බුද්ධිමය දේපල සහ රහස් තොරතුරු සොරා ගන්න එක. ඇත්තටම මෙහිදී මේ චීන හැකර්වරු සිදු කරලා තිබුණ යම්කිසි ආකාරයක අත්හදා බැලීමක්. ඔවුන්ගේ මූලිකම අරමුණ වෙලා තිබුණේ AI ඒජන්ට් එකක් නැත්නම් AI බොට් කෙනෙක් පාවිච්චි කරලා කොයිතරම් වේගයකින් සහ රහසිගතව මෙවැනි ඔත්තු බැලීමේ මෙහෙමක් අපි කියනවා සයිබර් එස්පියනාජ් එකක් කරන්න පුළුවන්ද කියලා අත්හදා බලන එක. ඔබ දන්නවා ඇන්ත්‍රොපික් AI කියන්නේ ඇමරිකාවේ පිහිටලා තියෙන ලෝකයේ ප්‍රමුඛ පෙළේ AI පර්යේෂණ ආයතනයක්. OpenAI එහෙම නැත්නම් ChatGPT නිෂ්පාදන සමාගමේ හිටපු සමාජිකයන් පිරිසක් විසින් තමයි මේක ආරම්භ කරේ සහ ඔවුන්ගේ ප්‍රධාන AI මාදලිය හඳුන්වන්නේ ක්ලවුඩ් කියන නමින්. අපි පොඩ්ඩක් සාකච්ඡා කරොත් ඇයි මේ ප්‍රහාරය මේ තරම් වැදගත් වෙන්නේ කියන කාරණය ගැන. මේක සයිබර් ආරක්ෂණ ඉතිහාසයේ සුවිශේෂ හැරවුම් ලක්ෂයක්. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ සයිබර් ප්‍රහාරයෙන් 90%ක් පමණ ප්‍රමාණයක් සිදු කරලා තියෙන්නේ මිනිස්සු නෙමේ AI ඒජන්ට්ලා. ඒ කියන්නේ AI බොට්ස්ලා. එතකොට මේ AI ඒජන්ට් කෙනෙක් කියලා කියන්නේ අර ChatGPT හෝ Google Gemini වගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන පද්ධතියක් නෙවෙයි. මේක අර යම්කිසි කාර්යයක් නැත්නම් යම්කිසි ඉලක්කයක් ලබා දුන්නට පස්සේ ඒක ඉටු කිරීම සඳහා ස්වාධීනව අපි කියනවා ඔටෝනමස් විදියට වැඩ කරන මෘදුකාංගයක්. එතකොට මේ ප්‍රහාරය 90%ක්ම සැලසුම් කරලා ක්‍රියාත්මක වෙන්නේ AI ඒජන්ට් වරයෙක් හරහා. මේක තමයි මෙතෙක් ලෝකයේ වෙච්ච සයිබර් ප්‍රහාරවලට සාපේක්ෂව මේකේ තියෙන සුවිශේෂත්වය. මම කලින් කිව්වා මේ ප්‍රහාරය දියත් කරලා තිබුණේ ඇන්ත්‍රොපික් AI සමාගමට අයිති ක්ලවුඩ් කෝඩ් කියන AI වැඩසටහන පාවිච්චි කරලා කියලා. එතකොට මොකද්ද මේ ක්ලවුඩ් කෝඩ් කියන්නේ? මේක මෘදුකාංග ඉංජිනේරුවන්ට ඇන්ත්‍රොපික් සමාගම විසින් හඳුන්වා දුන්න සුවිශේෂ AI මෙවලමක්. එතකොට මේ AI වැඩසටහනට ස්වාධීනව අපි කියනවා කෝඩින් කරන්න සොෆ්ට්වෙයාර් වල බග්ස් නැත්නම් අපි කියනවා දෝෂ හොයාගන්න සහ පද්ධති පරීක්ෂා කිරීමට වගේ සුවිශේෂ හැකියාවන් මේ ක්ලවුඩ් කෝඩ් වැඩසටහන සතුව තියෙනවා. එතකොට ප්‍රහාරකයන් විසින් වැරදි විදිහට භාවිතා කරලා තිබ්බේ මේ වැඩසටහනේ තියෙන මෙන්න මේ ප්‍රබල හැකියාව. අපි දන්නවා මේ වෙද්දි ලෝකයේ බලතුලනය කියන එක ඉතාම අස්ථාවර දෙයක්. එතකොට මේ වෙද්දි ලෝකයේ තියෙන ප්‍රබලම රාජ්‍යයන් විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ රුසියාව සහ චීනය වගේ රටවල් හැම විටම උත්සාහ කරන දෙයක් තමයි මොනයම් හෝ ක්‍රමයකින් තමන්ගේ යුද්ධ බලය වැඩි කරගන්න උත්සාහ කරන එක. අපි දන්නා මේ විදි රුසියාව සහ යුක්‍රේනය අතර ඉතාම ප්‍රබල තාක්ෂණික යුද්ධයක් ඇති වෙලා තියෙනවා. ඔවුන් ඩ්‍රෝන් තාක්ෂණ ඉතාම සංකීර්ණ විදිහට මේ යුද්ධය සඳහා පාවිච්චි කරනවා. ඒ වගේම ලෝකයට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙන අනිත් යුද්ධය තමයි මේ සයිබර් යුද්ධය. AI තාක්ෂණය දිනුවත් එක්ක දැන් මේක ඉතාම වඩා සංකීර්ණ තත්ත්වයක් කරා ඇදී යමින් පවතිනවා. AI තාක්ෂණය භාවිතා කරලා කරපු පළවෙනි ප්‍රහාරය මේක නෙවෙයි. මේකට මට උදාහරණ කිහිපයක් ඔබට කියන්න පුළුවන්. හොංකොං රාජ්‍යයේ සිදුවෙච්ච ඩොලර් මිලියන 25ක ඩීප් ෆේක් වංචාව. මේ සිදුවීම සිද්ධ වෙන්නේ 2024 අවුරුද්දේ මුල් භාගයේ. මෙහිදී සිද්ධ වුණ දේ තමයි ඉහළ පෙළේ සමාගමේ සේවකයෙකුට ඔහුගේ ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් සමග වීඩියෝ ඇමතුමකට සම්බන්ධ වෙන ලෙස දැනුම් දෙනවා.
ඊට පස්සේ හැකර්වරු ඩීප් ෆේක් තාක්ෂණය භාවිතා කරලා ඒ නිලධාරීන්ගේ රූප සහ හඬ තාත්වික ලෙස නැවත ප්‍රතිනිර්මාණය කරනවා. එම සේවකයා ඇත්තටම මේක තමන්ට ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණු උපදෙසක් විදියට සලකලා හැකර්වරුන්ගේ ගිණුමට ඇමරිකන් ඩොලර් මිලියන 25ක මුදලක් මාරු කරලා තිබුණා. අනිත් එක තමයි බ්ලැක් මම්බා කියන හඳුනාගත නොහැකි මැල්වෙයා පද්ධතිය සිදුවීම. මේ සිදුවීම ගොඩක් දුරට ක්ලවුඩ් AI සිදුවීමට බොහෝ දුරට සමානයි. ඔවුන් හිටි කරලා තිබුණේ ChatGPT වගේ AI මාධ්‍යයක් භාවිතා කරලා නිරන්තරයෙන් වෙනස් වෙන සුළු මැල්වෑ එකක් නිර්මාණය කිරීම. අපි කියනවා මේකට පොලිමෝෆික් කෝඩ් එකක් කියලා. මේක මේ පොලිමෝෆික් බීම නිසාම ඇන්ටිවයිරස් මදුකාංග වලට ඉතාම අපහසුයි මේක හඳුනාගෙන ඉවත් කරන්න. අප පොඩ්ඩක් සාකච්ඡා කරොත් මේක නිසා අනාගතයට වෙන්න පුළුවන් බලපෑම් ගැන. මම කලින් කිව්වා මේ ප්‍රහාරයෙන් ලෝකෙ පුරා තිබුණු විවිධ ආයතන 30කට බලපෑම් එල්ල වුණා කියලා. මේ අතර මූල්‍ය ආයතන තියෙනවා, රසායනික කර්මාන්ත ශාලා තියෙනවා, සහ රජයේ විවිධ රටවල් වල රජයන්ට ආයතනත් තියෙනවා. ඉතින් AI තාක්ෂණය භාවිතා කරලා විවිධ දේවල් කරන්න පුළුවන් පහසුවත් එක්ක දැන් කුඩා හැකර් කණ්ඩායමකට වුණත් මේ AI භාවිතා කරලා ඉතා දැවන්ත පරිමාණයේ සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව දැන් ලැබිලා තියෙනවා. ඉතින් තවමත් AI පද්ධතිවල පවතින විවිධ දෝෂ, ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔය දත්ත වැරදියට වටහා ගැනීම අපි කියනවා data hallucination කියලා. මේ වගේ දුර්වලතා නිසා ප්‍රහාර 100%ක් තාමත් සාර්ථක නොවුණත් මේ තත්ත්වය ඉදිරියේදී ගොඩක් බරපතල වෙන්න පුළුවන් බවට අපිට උපකල්පනය කරන්න පුළුවන්. මේක නිසාම තමයි ඇන්ත්‍රොපික් ආයතනය විසින් මෙම සිද්ධිය හෙළිදරව් කරලා ලෝපුරා සිටින සයිබර් ආරක්ෂණ විශේෂඥයන්ට කියා සිටියේ මෙවැනි වේගවත් ප්‍රහාරවලට සූදානම් වෙන්න දැන් කාලය එළඹිලා තියෙනවා කියලා.